සුබ දවසක් ඔයාලට. සතියකමාරකට විතර වීඩියෝ කරන් ඉන්න බැරනා ඔයාලට පොඩි වැඩ වගේක් තිබ්බ හින්දා මම වීඩියෝ කරන් එනවා ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක තමයි ඔයාලගේ ගෙදර නැත්තම් වාහනේ මීයෝගෙන් ආරක්ෂාකාරී වෙලා නැහැ. ඒ කියන්නේ මීයෝ හැමතැනම ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඔයාල බ්ලෝවර් කනවා, ෂීට් කනවා, වයර් කනවා. එක ප්‍රශ්න තියෙනවා. ඉතින් මීයෝ කියන්නේ එන එක නවත්ත ගන්න පුළුවන් පොඩි ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් තමයි මම මේ අරන් එන්නේ. ඒ කියන්නේ ලොකු මුදලක් යන එකක් නෙවෙයි. සාමාන්‍ය මේක රුපියල් 75 විතර වැඩි කර ගන්න පුළුවන්. බැටරියත් එක්ක බැටරිය රුපියල් 125ක විතර වෙයි. සාමාන්‍යයෙන් 250කට අඩුවෙන් සියලු දේවල් කරගන්න පුළුවන්. මේකෙන් අර දැන් වෙන තැන්වල තියෙන ඒවා ශබ්ද එන්නේ නැහැ, නොයිස් ෆිල්ටර්ස් ඒවා නැහැ මොකුත්. මේකේ LED බල්බ් විතරයි තියෙන්නේ. මේක දැන් ඔයාලට මම පෙන්නන්නම් මේක. දැන් මේක තමයි යුනිට් එක. පේනවද? LED බල්බ් හතරක් තියෙනවා හතර පැත්තෙන්. මේකට පවර් එන්නේ මේ පොඩි රොල්ලොස් බැටරි ගන්න ඔයාලා. පේනවද? 3 වෝල්ට් බැටරියක්. වෝල්ටේජ් එක 3යි. පොඩි මේ බැටරිය C2032 කියන බැටරිය තමයි තියෙන්නේ. වෝල්ට් 3 බැටරියක්. වෝල්ට් 3 බැටරිය මේක පවර් කරන්න පුළුවන්. ඔන්න බලන්න වෙන විදිය. ඔයාලට පේනවද මේක වැඩ කරන විදිය? මේකේ හතර පැත්තට LED හතරක් දාලා තියෙනවා. මේ හතර පැත්තේ LED හතර නිවිනිපත් වෙන එක තමයි වෙන්නේ මේකේ. ඔයාලා බලන්න ඇති මේ LED බල්බ් නිවිනිපත් වුණාම කොහොමද මීයෝ එන්නේ නැත්තේ කියලා. දැන් කළුවරේ කාර් එක හරි වාහනයක් හරි කිසි මොකක් හරි දෙයක් තියෙනකොට ඔයාලගේ අඳුර තියෙනකොට තමයි මීයෝ එන්නේ. මම මේ කරන වීඩියෝ එකේ මම මේ හදපු මේ අත්දැක බලලා තියෙන කියන්නේ මේකේ. මං ඉස්සර වාහන වලට කියන්නේ මගේ වාහනේට මීයෝ ඇවිල්ලා කුෂන් කනවා අරමුය කනවා. ඒකින්ද මම කරන්නේ වොට් 5ක බල්බ් එකක් දාලා තියෙනවා. සුදු පාට වොට් 5 බල්බ් එකක් දාලා තියෙනවා. එතකොට ඒකේ ප්‍රශ්න නැවතුණා. ඉතින් ඔක දෛනිකව දාලා තියෙදි ඉතින් විදුලි බලයක් වෙනවනේ ලොකුවට. වොට් 5ක් වුණත් කරන්ට් එකක් යන හින්දා තමයි මම මේක හැදුවේ. දැන් මේක නම් මේ වීඩියෝ එකට හදපුවා මේක. නැත්තම් මම ඒ කාලේ හැදුවේ මේක ඒත් LED බල්බ් හතරක් දාලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෝද හතරට වදින්න තමයි මේක ගහලා තිබ්බේ. රෝද හතරක ඇතුල් පැත්තෙන් වදින්න ගහලා මේක තියලා තිබ්බට සාමාන්‍යයෙන් මේ බැටරියක් මේකට මාස 2කට කිට්ටු වෙන මේ බැටරිය මේක දුවා ගන්න පුළුවන්. බහින්නේ නැහැ. මාස 2ක් යනකම් විතර. කිසිම මේ දෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මේක දැම්මාට පස්සේ ඔයාලා මේක දානවා නම් ඒ කියන්නේ මේ වගේ සර්කිට් එක මම ඩිසයින් කරලා තියෙන ඩයග්‍රෑම් එක ඔයාලට දෙන්නම්. ඔයාලා කරන්න මේක දානවා නම් ඒ මීයෝ ඉන්නව නම් ඒ කියන්නේ කූඩුවක් හරි මොකක් හරි තියෙනවා නම් ඒ ඔක්කොම සුද්ධ කරලා තමයි මේක තියන්න ඕන. නැත්තම් නිකන් මේක තිබ්බට වැඩක් නැහැ. ඇතුළේ මීයෝ තියාගෙන මේක යටින් තිබ්බට වැඩක් නැහැ. මීයෝ අයින් වෙන්නේ නැහැ. මම කියන්නේ මීයෝ හරි මොනවා හරි ඉන්නවනේ ඒ ඔක්කොම සුද්ධ කරන්න ඕන. සුද්ධ කරාට පස්සේ තමයි මේක තියන්න ඕන. නැත්තම් ඇතුළේ උඩ මීයෝ තියාගෙන මේක යටින් තිබ්බ කියලා මීයෝ එන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ අලුතෙන්ම මීයේ කෙන එක නවත්ත ගන්න තමයි මේකෙන් අවශ්‍ය වෙන්නේ. මේක තියලා අපි ප්‍රයෝජනට ගන්න මේකෙන් මී කෙන එක නවත්ත ගන්න. මේ සර්කිට් එක කෙනෙකුත් මේක මල්ටි වයිබ්‍රේටර් සර්කිට් එකක්. මේ ඔයාලා හැමෝම දන්න සිම්පල් සර්කිට් එකක්. ඇඩ්වාන්ස් එකක් නෙවෙයි මේක. ඒ කියන්නේ මේකේ ට්‍රාන්සිස්ටර් දෙකක් තියෙනවා. ඊට පස්සේ කැප් දෙකක් තියෙනවා. රෙසිස්ටර් දෙකක් තියෙනවා. එච්චරයි තමයි මේක තියෙන ලොකු ඇඩ්වාන්ස් එකක් නෙවෙයි. සිම්පල් තා සරල සර්කිට් එකක්. කැපැසිටරේ ඩිස්චාර්ජ් චාර්ජ් වීම මත තමයි මේකේ දෙපැත්තට අර ෆ්ලිප් ෆ්ලොප් වෙන විදියට නිවිනී පත්තු වෙන්නේ. LED දෙක බ්ලින්ක් වෙන්නේ. ඒ කියන්නේ එකක් පත්තු වෙයි දෙකක් නිවෙනවා. ඒ විදිහටම තමයි ඊළඟ ලයිට් දෙක අරන් තියෙන්නේ. එක ලයිට් එකකින් එක ලයිට් LED එක අරන් තියෙනවා. අනිත් LED එකකින් අනිත් එකට අරන් තියෙනවා. එතකොට නිවිනී පත්තු වෙනවා LED බල්බ් දෙක. මේකේ දැන් සුදු ආලෝකය දාන් තියන් ඉන්නේ. සුදු ආලෝකයට මම ඉතින් පාවිච්චි කරපු ඉඳ මම කියන්නේ පාවිච්චි කරපු අත්දැකීම කියන්නේ මම දන්නේ නැහැ කියලා. සුදු පාට ආලෝකය මේක ගැසි පත්තු වෙනකොට එන්නේ නැහැ මේකට. ඒ කියන්නේ බල්බ් එක දාලා තියනවට වඩා මේක නිවිනී පත්තු වෙද්දී කියන්නේ මීයෝ එන්නේ නැහැ. හේතුවක් කියන්න මම හරියට දන්නේ නැහැ. මම දැකලා තියෙන දේ මම කරලා තියෙන දේ තමයි මේ වලට වීඩියෝ කරන් ආවේ.
මගේ වීඩියෝ එකේ මම දාන්නම් ඔයාලට මේකේ ඩයග්‍රෑම් එක. තාම සරල ඩයග්‍රෑම් එකක් මේකේ තියෙන්නේ. ඔයාලත් මේක කරලා බලන්න. ලොකු දෙයක් නෙවෙයි. ඊටාම පොඩි දෙයක් මේක. ඔයාලට PCB එකක් ඕන නම් PCB එක හදාගන්න පුළුවන්. නැත්නම් මේ වගේ ඩොට් බෝඩ් එකකට මම පාස් එකෙන් තියන් ඉන්නේ. LED 4යි ගත්තේ. කැපැසිටර් 2යි, ට්‍රාන්සිස්ටර් 2යි, රෙසිස්ටර් 2යි. මේ තව රෙසිස්ටර් දෙකක් දාලා තියෙනවා. මේ LED එකේ කරන්ට් හැන්ඩලින් වලට දාලා තියෙනවා. අනිත් එක තමයි මේ 2032 බැටරි හෝල්ඩර් එක තියෙනවා. ඊට පස්සේ මේ බැටරි තියෙන්නේ හරි ලේසි. පේනවා. පේනවා. බැටරි දාන්න ලේසි. ගලව ගන්නත් පුළුවන් මෙතනින්ම. එන්න කෑල්ල මෙහෙම කරලා මෙහෙම කරමු ගැලවෙන බැටරිය. ඊට පස්සේ මෙහෙම කරලා අදින් තියෙන්නේ. හරි. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක උමනාවක් වෙයි කියලා. ඒ කියන්නේ ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලා ගෙදර වැඩවලට මේක කරලා බලන්න. මීයන්ගෙන් ඔයාලගේ වාහනේ ගෙදර ආරක්ෂා කරගන්න පුළුවන්. 230 බල්බ් දානට වඩා කරන්ට් බිල ඉතුරුයි මේකේ සාමාන්‍යයෙන්. මේ බැටරි එක කියන්නේ 125ක් විතර වෙන්නේ. 125න් මාස දෙකක් ඇද ගන්න පුළුවන් කියන්නේ ඉතින් ලොකු දෙයක් නේ. හරිද? ඒ කියන්නේ මේ අවුරුද්දකට කියන්නේ දැන් 125යි එක බැටරිය. මාස දෙකක් කියන්නේ අවුරුද්දකට මාස 12යි. මේක බැටරි 6 යන්නේ. බැටරි 6 කියන රුපියල් 1000ක් යන්නේත් නැහැ. කරලා බලන්න. ඔයාලගේ ෆීඩ්බැක් එකක් තියෙනවා නම් කියන්න, එක්ස්පීරියන්ස් එක කියන්න. හරි. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම මේකේ පොඩි වීඩියෝ ටිකක් දාන්න කරුවලේදී මේක වැඩ කරන විදිය. හරි. මෙතනින් වීඩියෝ එක ඉවරයි.